වතිකානෝය යන නම ඇසූ විට බොහෝ විට ආගම සුන්දර කලාව හෝ දිගු ඉතිහාසය ගැන මතක් වේ. නමුත් වතිකානු නගරයද තමන්ගේම භූමියක්, රජයක්, ආර්ථිකයක් සහ සංස්කෘතියක් ඇති සැබෑ රටකි. ඒ ඉතා කුඩා වූවද ඒ ලෝකයේ වැදගත්ම ස්ථානවලින් එකකි. වතිකානු නගරය දකුණු යුරෝපයේ පිහිටා ඇත. ඒ ඉතාලියේ රෝම නගරයෙන් සම්පූර්ණයෙන්ම වට වී ඇත. මේ නිසා වතිකානු නගරය ගොඩබිමින් වට වූ කුඩා රාජ්‍යයක්, එනම් ලෑන්ඩ්ලොක්ඩ් මයික්‍රෝ ස්ටේට් එකක් වේ. වෙනත් නගරයකින් සම්පූර්ණයෙන්ම වට වී ඇති ලෝකයේ එකම රට එය වන බැවින් වතිකානු නගරය අද්විතීය වේ. රෝම නගරයේ ඇවිද යන ඔබට විශාල වෙනසක් නොදැන රෝමයේ සිට වතිකානු නගරයට පයින් යා හැකිය. වතිකානුව ටයිබර් ගඟේ බටහිර පැත්තේ පිහිටා ඇත. නමුත් ගංගාව වතිකානු භූමිය හරහා ගලා නොයයි. එහි පිහිටීම මධ්‍යධරණී මුහුදට ආසන්න බැවින් එය එහි කාලගුණයට බලපායි. වතිකානුව භූමි ප්‍රමාණය අනුව ලෝකයේ කුඩාම රටයි. එය වර්ග කිලෝමීටර් 0.44ක් හෙවත් අක්කර 110ක් පමණ ආවරණය කරයි. ලොව පුරා බොහෝ නගර උද්‍යාන වතිකානු නගරයට වඩා විශාල වන අතර මෙමගින් මෙරට කෙතරම් කුඩාද යන්න තීරුම් ගැනීමට පුළුවන්. ඔබට පැයකටත් අඩු කාලයකින් මුළු රටම හරහා ඇවිද යා හැකිය. වතිකානු නගරයේ මායිම කිලෝමීටර් 3.2ක් පමණ දිගයි. දේශ සීමාවෙන් වැඩි කොටසක් සියවස් ගණනාවකට පෙර ඉදිකරන ලද උස ගල් බිත්ති වලින් සලකනු කර ඇත. මෙම බිත්ති වතිකානු නගරයේ රෝමයෙන් වෙන් කරයි. භූමිය බොහෝ දුරට සමතල හෝ මෘදු බෑවුම් සහිතය. රටේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 75ක් පමණ ඉහළින් පිහිටා ඇති අතර වතිකානුව තුළ කඳු, ගංගා හෝ විල් නොමැත. රටෙන් අඩක් පමණ වතිකානු උද්‍යාන වලින් වැසී ඇත. මෙම උද්‍යානවලට ගස්, තනකොළ, ෆවුන්ටන් සහ ඇවිදීමේ මාර්ග ඇතුළත් වේ. ඒවා සොබාදහම ඉතා නාගරික අවකාශයකට ගෙනෙයි. ඉතිරි භූමිය ගොඩනැගිලි සහ විවෘත ප්‍රදේශවලින් පිරී ඇත. මේවාට ශාන්ත පීතර බැසිලිකා, ශාන්ත පීතර චතුරස්‍රය, කෞතුකාගාර, කාර්යාල සහ නිවාස ඇතුළත් වේ. වතිකානු නගරයේ රෝමයට සමාන මධ්‍යධරණී දේශගුණයක් ඇත. ගිම්හානය උණුසුම් හා වියලි වන අතර ශීත කාලය මෘදු සහ වැසි සහිත වේ. හිම ඉතා දුර්ලභය. රට ඉතා කුඩා බැවින් කාලගුණය සෑම තැනකම එක හා සමානයි. විවිධ දේශගුණික කලාප නොමැත. වතිකානු නගරයේ ස්වාභාවික සම්පත් නොමැත. ගොවිතැන්, බිම් වනාන්තර සහ ස්වාභාවික ජල සැපයුමක් නොමැත. ජලය, විදුලිය, ආහාර සහ අනිකුත් මූලික අවශ්‍යතා සඳහා වතිකානුව සම්පූර්ණයෙන්ම ඉතාලිය මත රඳා පවතී. මේ එය ලෝකයේ වඩාත්ම භූගෝලීය වශයෙන් යැපෙන රටවල් වලින් එකක් බවට පත් කරයි. වතිකානු නගරය ලෝකයේ කුඩාම ජනගහනයක් ඇති රට ලෙස දැක්විය හැකි අතර ඒ ජනගහනය 800ක් පමණ වේ. පුරවැසි භාවය උපතින් ලබා නොදේ. ඒ වෙනුවට ඒ තාවකාලිකව වතිකානුවේ සේවය කරන පුද්ගලයන්ට ලබා දෙනු ලැබේ. මෙයට පූජකයන්, නිලධාරීන් සහ ස්විස් ආරක්ෂක බලකායේ සමාජිකයන් ඇතුළත් වේ. ඔවුන්ගේ වැඩ අවසන් වූ විට ඔවුන්ට සාමාන්‍යයෙන් වතිකානු පුරවැසි භාවය අහිමි වේ. බොහෝ වතිකානු පුරවැසියන් වතිකානු නගරය තුළ ජීවත් නොවේ. බොහෝ දෙනෙක් රෝමයේ ජීවත් වෙති. මේ නිසා වතිකානුව තුළ සැබැවින්ම ජීවත්වන පුද්ගලයන් සංඛ්‍යාව ඊටත් වඩා කුඩා වේ. ජනගහනය ජාත්‍යන්තර වන අතර විවිධ රටවලින් පැමිණි අය සිටිති. සාම්ප්‍රදායික පවුල් ජනගහන ව්‍යුහයක් මෙරට නොමැත. වතිකානු නගරයට නිල භාෂාවක් නොමැති නමුත් නීති, දෛනික වැඩ සහ නිල සංනිවේදනය සඳහා ඉතාලි භාෂාව භාවිතා වේ. නිල ආගමික ලේඛන සඳහා ශුද්ධස්ථානීය විසින් ලතින් ප්‍රධාන වශයෙන් භාවිතා කරයි. ස්විස් ආරක්ෂක බලකාය අන සඳහා ස්විස් ජර්මානු භාවිතා කරයි. ආරක්ෂකයන් ජර්මානු, ප්‍රංශ, ඉතාලි වැනි ඔවුන්ගේම භාෂාවලින් දියුරුම් දෙයි. පාප් වහන්සේ රාජ්‍ය නායකයා වන මෙරටේ රජය කෙරෙහි පූර්ණ බලය ඔහුට ඇත. ඔහු විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ශාඛා පාලනය කරයි. රෝමානු කතෝලික පල්ලියේ මධ්‍යම අධිකාරිය වන ශුද්ධාසනයට සහාය වීම සඳහා වතිකානුව පවතී. වතිකානු නගරයේ ශුද්ධාසනයට ස්වාධීනත්වය සහ බාහිර දේශපාලන බලපෑමෙන් ආරක්ෂාව සපයයි. අනිකුත් රටවල මෙන් දේශපාලන පක්ෂ හෝ මැතිවරණ නොමැත. සියලු අධිකාරිය පාප් වහන්සේගෙන් පැමිණේ. ආගම වතිකානු නගරයේ හදවත වේ. ඒ ලොව පුරා බිලියනයකට අධික අනුගාමිකයන් සිටින රෝමානු කතෝලික පල්ලියේ ආධ්‍යාත්මික මධ්‍යස්ථානයයි. කතෝලික ප්‍රජාව සඳහා වතිකානු නගරය පෘථිවියේ ශුද්ධතම ස්ථානවලින් එකකි. බොහෝ වන්දනාකරුවන් එහි සංචාරය කරන්නේ වැදගත් ආගමික ස්ථාන නැරඹීමට සහ පාප්තුමා විසින් මෙහෙයවනු ලබන උත්සවවලට සහභාගී වීමටය. වැදගත්ම ගොඩනැගිල්ල ශාන්ත පීතර බැසිලිකාවයි. එය ලෝකයේ විශාලතම පල්ලි වලින් එකක් වේ. අනෙකුත් වැදගත් සංස්කෘතික ස්ථාන අතර වතිකානු කෞතුකාගාර සහ මයිකල් ඇන්ජලෝ විසින් පින්තාරු කරන ලද සිවිලිම සඳහා ප්‍රසිද්ධ සිස්ටයින් දේවස්ථානය ඇතුළත් වේ. කලාව, ආගම සහ ඉතිහාසයේ වතිකානු සංස්කෘතිය තුළ ගැඹුරින් සම්බන්ධ වේ. සෑම ගොඩනැගිල්ලකටම, සිතුවමකටම සහ මූර්තියකටම ආගමික අර්ථයක් ඇත. 1929 දී ශුද්ධාසනය සහ ඉතාලිය අතර ලැටරන් ගිවිසුමෙන් පසුව වතිකානු නගරය ස්වාධීන රටක් බවට පත්විය. මෙයට පෙර පාප්වරුන් පාප් රාජ්‍යයන් ලෙස හැඳින්වෙන විශාල ප්‍රදේශ පාලනය කළහ. 19 වන සියවසේ ඉතාලිය එක්සත් කිරීමේදී මෙම ඉඩම් අහිමි විය.
පාප් වහන්සේට කිසිදු රජයකින් පීඩනයකින් තොරව නිදහසේ කටයුතු කළ හැකි බව සහතික කිරීම සඳහා ගිවිසුම මගින් වතිකානු නගරය කුඩා ස්වාධීන රාජ්‍යයක් ලෙස නිර්මාණය කරන ලදී. වතිකානු නගරයට සාම්ප්‍රදායික ආර්ථිකයක් නොමැත. මහා පරිමාණයෙන් ගොවිතැනක් හෝ නිෂ්පාදනයක්ද නොමැත. එහි අයවැයට සහාය වන්නේ වතිකානු කෞතුකාගාරවලට ඇතුළත් වීමේ ගාස්තු, මුද්දර, කාසි සහ පදක්කම් අලවිය, සංචාරක සිහිවටන, ප්‍රකාශන සහ පොත් සහ පල්ලියට සිදු කරන පරිත්‍යාගයි. වතිකානු නගරයේ එහි මුදල් ලේඛය ලෙස යූරෝ භාවිතා කරයි. ඒ 1999 දී යුරෝපීය සංගමය සමග විශේෂ ගිවිසුමක් කරහා යූරෝ භාවිතා කිරීමට පටන් ගත්තේය. වතිකානුව තමන්ගේම යුරෝ කාසිද නිකුත් කරන අතර ඒවා එකතු කරන්නන් අතර ජනප්‍රියය. වතිකානුවේ දජය කහ සහ සුදු පැහැයෙන් යුක්ත වේ. සුදු පැත්තේ ශාන්ත පීතරගේ යතුරු සහ පාප්තුමාගේ ඔටුන් ඇතුළත් පාප්තුමාගේ ලාංඡනය ඇත. යතුරු ආධ්‍යාත්මික අධිකාරිය නියෝජනය කරන අතර ඔටුන්න පාප්තුමාගේ නායකත්වය නියෝජනය කරයි. දජයෙන් පෙන්නුම් කරන්නේ වතිකානුව ආගමික සහ ස්වෛරී රාජ්‍යයක් බවයි.